ඔන්න 6:11 ශ්‍රේණිය වලින් නංගිලා මල්ලිලා වෙනුවෙන් අපි අපේ 4 වෙනි වීඩියෝ එකත් අරන් යන්න තියෙනවා. මේ වීඩියෝ එකෙන් අපි අරන් යන්න තියෙන අෂ්ටම සංඛ්‍යාවක් කොහොමද දීමේ සංඛ්‍යාව බවට පත් කරන්නේ කියලා. අපි අපේ කලින් වීඩියෝ එකෙන් ගෙනාවේ දීමේ සංඛ්‍යාවක් කොහොමද අෂ්ටමී සංඛ්‍යාවක් කරන්නේ කියලා. ඔයාලට ඒකත් අපි YouTube channel එකෙන් TikTok page එකෙන් ඒ වගේම FB page එකෙන් ගියොත් බලලා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද අෂ්ටමී සංඛ්‍යාව දීමේ සංඛ්‍යාව බවට පත් කරන්නේ කියලා. මුලින්ම මම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා අපි කලින් කිව්වා වගේම අපි දැනගන්න ඕන කරුණු ටික. ඒ කියන්නේ දීමේ සංඛ්‍යාව වල කොහොමද බිඳුව නිරූපණය කරන්නේ, කොහොමද 1 නිරූපණය වෙන්නේ, කොහොමද 2 3 4 5 6 7 වෙනකන් අපි දැනගන්න ඕන නිරූපණය වෙන විදිය අෂ්ටමී සංඛ්‍යාව දීමේ සංඛ්‍යාව බවට පත් කරන්නේ. අපි මෙතන අරන් තියෙන එක්සැම්පල් එකක් ගමු. බලමු කොහොමද අෂ්ටමී සංඛ්‍යාව දීමේ සංඛ්‍යාව බවට පත් කරන්නේ. මුලින්ම මෙතන තියෙනවා 3. 3 මෙතනදී නිරූපණය වෙන්නේ 0.1 1. ඊට මෙතන තියෙන්නේ 7. 7 නිරූපණය වෙන්නේ 1 1. ඊට පස්සේ 1 නිරූපණය වෙන්නේ 0.2 මෙතන මේක තමයි සාමාන්‍ය මේ සංඛ්‍යාවේ දීමේ සංඛ්‍යාව. මෙතන මේ දීමේ සංඛ්‍යාවේ අපිට මුලින් තියෙන 0.2 අයින් කරලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ 1 1 1 1 1 1 2 පාදයට. මේ ආකාරයට ලියන්නත් පුළුවන්. අපි සාමාන්‍ය මුලින් බිංදු තියනකොට ඒව සලකන්නේ නැහැ. ගණිත කර්ම කරද්දී. ඊට පස්සේ බලමු දෙවෙනි එක්සැම්පල් එක 54. 54 4 නිරූපණය කරන්නේ 1.0 5 නිරූපණය කරන්නේ 1.1. අපිට මෙතෙන්දි බෑ අන්තිමට තියෙන බිංදු දෙක අයින් කරන්න. අපිට බිංදු අයින් කරන්න පුළුවන් වෙන්නේ මුලදී බිංදුව આવුත් විතරයි. අන්තිමට තිබ්බ බිංදු ටික අපි අගයක් විදියට ගන්න නිසා අපි මෙතනදී බිංදු අයින් කරන්නේ නැහැ. මුලින් කලින් එක්සැම්පල් එකේ වගේ බිංදු තිබ්බොත් අපිට ඒකත් බිංදු ටික අයින් කරලා නිරූපණය කරන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට පරදායි වෙයි කියලා. අපේ ඊළඟ වීඩියෝ එක බලන්න YouTube